මයි මේ අද අපි ඩිස්කස් කරන්න යන්නේ 2011 කෙමිස්ට්‍රි පාස් පේපර් එක. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි ඉහළම විද්‍යුත් සන්නායනය පෙන්වන 3D ගොනුවේ මූලද්‍රව්‍ය වනුයේ. එතකොට 3D ගොනුවේ මූලද්‍රව්‍ය කියන්නේ මොනවාද? 3D ගොනුවේ තියෙන ඔක්කොම මූලද්‍රව්‍ය ටික ලෝහ වෙනවා. එතකොට ලෝහවල විද්‍යුත් සන්නායකතාවයයි තාප සන්නායකතාවයයි කියන දෙකම රඳා පවතින්නේ සචල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව. එතකොට මේ වගේ ප්‍රශ්නකදී ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියාගෙන සංයුජතා කවචේ. ඒ කියන්නේ අවසානයේටම ඉලෙක්ට්‍රෝන ඇතුළත් වන කවචේ තියෙනවනේ. ඒ කවචේ දැන් මේකේ නම් 3D ගොනුවේ කට්ටියගේ නම් අවසානට ඉලෙක්ට්‍රෝන ඇතුළත් වෙලා තියෙන 4s වල. එතකොට ඒක යුගලනය වෙලා නැතිනම් ඒ කියන්නේ වියුක්ම වෙලා තියෙනවා නම් ඒකේ සචල ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න ලේසි. සාමාන්‍ය යුගල් වෙලා තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න අමාරුයිනේ. ඒ හින්දා සචල ඉලෙක්ට්‍රෝන ගාන අඩු වෙනවා. දැන් මේකේ මූලද්‍රව්‍ය පහ බලන්න. මැංගනස් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියුවහම 4s2 3d5. කොබොල්ට් වල ලියුවහම 4s2 3d7. නිකල් වල ලියුවහම 4s2 3d8. කොපර් වල ලියුවහම 4s1 3d10. ටයිටේනියම් ලියුවහම 4s2 3d2. මේ මූලද්‍රව්‍ය පහ අතරින් කාගේද අවසාන උපශක්ති මට්ටමේ වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ? කොපර් වල. එහෙනම් කොපර් වල තමයි විද්‍යුත් සන්නායකතාවය මේ මූලද්‍රව්‍ය පහ අතරින් වැඩිම විද්‍යුත් සන්නායකතාවයක් තියෙන්නේ. ඊට අමතරව කොපර්ට වඩා සිල්වර් වල විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා කියන එක මතක තියාගන්න. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නේ සැලකුවාම මේකේ අහලා තියෙන පරමාණු කරේ වැඩි වෙන පිළිවෙලක්නේ. පරමාණු කරේ වැඩි වෙන පිළිවෙල. මේ වගේ ප්‍රශ්නයකදී මම නම් කරන්නේ ඉස්සෙල්ලම ආවර්තිතා වගුව ලියාගෙන. හරි නැත්නම් අපිට ආවර්තිතා වගුවක් දීලා තියෙනවා නම් ඒකේ අර අපිට ප්‍රශ්නේ දීලා තියෙන මූලද්‍රව්‍ය තියෙන තැන් ටික මාක් කරගන්න. මාක් කරගෙන ඊට පස්සේ බලනවා දැන් කාණ්ඩයක් දිගේ පහළට යද්දී අරේ වැඩි වෙනවනේ. පරමාණු කරේ වැඩි වෙනවා. ඒ හින්දා මම ඉස්සන්නම කරන්නේ කවුද බලනවා යටින්ම ඉන්න කට්ටිය. කියන්නේ ආවර්තේ දැන් ලොකුම ආවර්තයක ඉන්නේ කවුද කියලා. දැන් කාබන් ගත්තොත් දෙවෙනි ආවර්තේ. ෆොස්ෆරස් සල්ප දෙන්න ඉන්නේ තුන්වෙනි ආවර්තේ. ආසනික් සෙලීනියම් කියන දෙන්න ඉන්නේ හතරවන ආවර්තේ. එතකොට දැන් මේ දෙවන ආවර්තයේ ඉඳලා හතරවන ආවර්තයට යනකොට අරේ වැඩි වෙනවනේ. ඒ හින්දා දැන් මට නිගමනය කරන්න පුළුවන් ආසනික් සෙලීනියම් වල තමයි අරය වැඩිම වෙන්නේ කියලා මේ කට්ටිය අතුරින්. එතකොට දැන් ආසනික් සෙලීනියම් කියන දෙන්න එකම ආවර්තයක් ඇතුලේ ඉන්න දෙන්නෙක්නේ. එකම ආවර්තයක ඔයාලා දන්නවා එකම ආවර්තයක වමේ ඉඳලා දකුණට යනකොට අරය අඩු වෙනවා කියලා. ඒකට හේතුව තමයි න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන එක. එතකොට මම ගත්තොත් සෙලීනියම් වල දැන් සෙලීනියම්නේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි කෙනා. ඒ හින්දා ආසනික් වලට වඩා සෙලීනියම් වල අරය අඩු වෙනවා. ඒ හින්දා මේ දෙන්න කම්පෙයා කොහොමත් මේ දෙන්න අනික් අයට වැඩිය වැඩිම දෙන්නනේ. මේ දෙන්නගෙනුත් වැඩි ආසනික්. ඒ හින්දා මම ලියා ගන්නවා ආසනික් තමයි සෙලීනියම්ට වඩා වැඩි. ඊට පස්සේ වැඩිම කවුද? තුන්වෙනි ආවර්තයේ ඉන්න දෙන්න. තුන්වෙනි ආවර්තයේ දෙන්නෙක් ඉන්නවනේ. ඒ තුන්වෙනි ආවර්තයේ දෙන්නගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි කාගේද? සල්පවල. එහෙනම් සල්පවල න්‍යෂ්ටික ආරෝපණය වැඩි කියන්නේ සල්පවල අරේ මේ කාටද ෆොස්ෆරස්ට වඩා අඩු වෙනවා. ඒ හින්දා සල්පවල අරේ ෆොස්ෆරස්ට වඩා අඩු වෙනවා. හරිද? ඊට පස්සේ අඩුම ආවර්තයක ඉන්නේ කවුද? කාබන්. ඉතින් අඩුම අරේ තියෙන්නේ කාබන්ට. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ ගත්තොත් උත්තරේ වෙන්නේ 5. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රොප් අයින් L කියන එක වෙනවා. ප්‍රොප් මෙත් ප්‍රොප් මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් හෙක්ස් කියලා නිරූපණය වෙන්නේ එක එක සංයෝගයක තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව. මෙත් කියලා තියෙනවා නම් කාබන් පරමාණු 1යි තියෙන්නේ. එත් කියලා තියෙනවා නම් කාබන් පරමාණු 2යි එන්නේ. ප්‍රොප් කියලා තියෙනවා නම් කාබන් පරමාණු 3ක් එනවා. බියුට් කියන්නේ කාබන් පරමාණු 4ක් තියෙනවා. පෙන්ට් කියන්නේ කාබන් පරමාණු 5ක් තියෙනවා. හෙක්ස් කියන්නේ කාබන් පරමාණු 6ක් තියෙනවා. එතකොට මේ සංයෝගේ තියෙන්නේ කාබන් පරමාණු 3යි. එතකොට මේකේ දීලා තියෙන උත්තර වලින් හැම සංයෝගයකම කාබන් පරමාණු 3ක් නේ තියෙන්නේ. ඒ හින්දා ඒකෙන් අපිට උත්තරේ හොයාගන්න බෑ.
ඊට පස්සේ බලනවා සංතෘප්ත අසන්තෘප්තතාවයේ දක්වන එකේ කොහොමද තියෙන්නේ කියලා. මේකේ තියෙන අයින් කියලා. ඒන් කියන එකක් එකතු වෙලා තියෙනවා නම් ඒකේ තියෙන්න ඕනේ සිග්මා බන්ධනය. ඊන් කියලා එකක් තියෙනවා නම් ඒකේ තියෙන්න ඕනේ ද්විත්ව බන්ධනය. ඊට පස්සේ අයින් කියන එක තියෙනවා නම් ඒකේ තියෙන්න ඕනේ ත්‍රිත්ව බන්ධනය. ඒ කියන්නේ මේකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ සංයෝග අතුරින් අපිට මේ නාමකරණය කරලා තියෙන සංයෝගය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ත්‍රිත්ව බන්ධනය. එතකොට ඒකට අනුව බලමු උත්තර අපිට ඉවත් කරගන්න පුළුවන් කවුද කියලා. පළවෙනි උත්තරේ හරි. දෙවෙනි උත්තරේ වැරදි. ඇයි ඒකේ ද්විත්ව බන්ධනයක් තියෙන්නේ. තුන්වෙනි උත්තරේ මොකද්ද තියෙන ඔය ව්‍යුහය නිර්මාණය කරලා ඔයාලා ඇඳලා බලන්න. ඇඳලා බැලුවාම තියෙන්නේ සිග්මා බන්ධනය. හතරවෙනි එකේ තියෙන ත්‍රිත්ව බන්ධනයක්. ඒ හින්දා ඒක හරි. පස්වෙනි එකේ තියෙන ද්විත්ව බන්ධනය. ඒ හින්දා ඒක වැරදි. එතකොට උත්තර විදිහට අපිට ඉතුරු වෙන්නේ කවුද? 1යි 4යි. දැන් බලමු ක්‍රියාකාරී කාණ්ඩය. අපි බලමු ක්‍රියාකාරී කාණ්ඩයක් හොයාගන්නේ කොහොමද? ඒකේ ඔය අගට ඇවිල්ලා තියෙන ප්‍රත්‍ය අනුව කියලා. ඔයි කියන නාමකරණයෙන් අවසන් වෙලා තියෙනවා නම් ඒකේ අදහස ඒකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබොක්සිලික් කාණ්ඩයක් කියන වග. ඔය 8 කියන එකෙන් නාමකරණය අවසන් වෙලා තියෙනවා නම් ඒකේ අදහස තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ එස්ටරයක් කියන එක. ඔයිල් කියන ප්‍රත්‍යයෙන් කෙරවර වෙලා තියෙනවා නම් ඒකේ අදහස තමයි එතන තියෙන්නේ අම්ල හේලයිඩයක් කියන එක. L කියන ප්‍රත්‍යයෙන් ඉවර වෙලා තියෙනවා නම් ඒකේ අදහස තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ ඇල්ඩිහයිඩයක් කියන එක. ඕන් කියන එකෙන් ඉවර වෙලා තියෙනවා නම් ඒකේ අදහස තමයි එතන තියෙන්නේ කීටෝනයක් කියන එක. ඕල් කියන එකෙන් ඉවර වෙලා තියෙනවා කියන එකේ අදහස එතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ මධ්‍යසාරයක් කියන එක. ඇමයින් කියන එකෙන් ඉවර වුණා කියන්නේ එතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ ඇමයිනිය. දැන් මේ ප්‍රශ්නෙට අනුව මේ ප්‍රශ්නේ ඉවර වෙලා තියෙන්නේ L කියන ප්‍රත්‍යයෙන්. එතකොට L කියන එකෙන් ඉවර වුණා කියන්නේ ඒකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට ඇල්ඩිහයිඩයක් තියෙන්න ඕනේ. බලමු පළවෙනි උත්තරේ තියෙන්නේ ඇල්ඩිහයිඩයක්. ඒකේ ව්‍යුහය නිර්මාණය කරාම මේ වගේ ව්‍යුහයක් එන්නේ. දෙවැනි එකේ බලන්න. දෙවැනි එකේ තියෙන්නේ මධ්‍යසාරයක්. ඒ හින්දා දැන් මේකේ තියෙන්න ඕනේ ඇල්ඩිහයිඩයක්නේ. ඒ හින්දා උත්තරේ පළවෙනි එක. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ. X නමැති අවර්ණ ඝනයක් තනුක HCl එක රත් කරද්දී දුඹුරු පාට වායුවක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරද්දී අවර්ණශාරීය වායුවක්ද පිට කරනවා. මේකේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ MCQ points ටිකක් තියෙනවා. එක එක්කෙනා තනුක HCl දැම්මම පිට කරන්නේ මොනවාද කියන එක. කාබනේට බයිකාබනේට කියන දෙන්නට තනුක HCl දැම්මම වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන එක. සල්ෆයිඩ් එකකට තනුක HCl දැම්මම වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් පිටවෙන එක. කාබන් ඩයොක්සයිඩ් උයි සල්ෆර් ඩයොක්සයිඩ් උයි කියන දෙන්නම අවර්ණ වායුවක් වෙනවා. ඒ හින්දා මේකේ උත්තරේ වෙන්න බෑ ඒක. ඊට පස්සේ තියෝසල්ෆේට් එකකට දැම්මොත් තනුක HCl එතන සල්ෆර් අවලම්බිතය. කිරිසුදු පාට සල්ෆර් අවලම්බිතේ හැදිලා සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඊට පස්සේ සල්ෆයිඩ් එකකට දැම්මොත් එතන H2S පිට වෙනවා. H2S කියන්නේ තවර්ණ වායුවක්. නයිට්‍රයිට් එකකට දැම්මොත් රතු දුඹුරු පාට NO2 වායුව පිට වෙනවා. හැබැයි NO3 රිනායන, ඒ කියන්නේ නයිට්‍රේට් එකකට දැම්මොත් තනුක HCl දැම්මා කියලා NO2 පිට වෙන්නේ නැහැ. හැබැයි සාන්ද්‍ර HCl එක නයිට්‍රේට NO2 වායුව පිට කරනවා. එතකොට දැන් මේකේ දැනගන්න ඕනේ තව MCQ point එකක් තියෙනවා. තනුක HCl දැම්මහම රතු දුඹුරු පාට වායුවක් පිට කරනවා කියලා තියෙනවා නම් ඔයාට නිගමනය කරන්න පුළුවන් බොහෝ දුරට ඒ වායුව NO2 වායුව කියන එක. NO3 ඒ කියන්නේ NO2 රින තිබ්බොත් විතරයි NO2 වායුව පිට කරන්නේ. ඒ කියන්නේ NO3 රිනායන තනුක HCl එක රතු දුඹුරු පාට වායුවක් පිට කරන්නේ නැහැ. ඒ වගේම මේකේ තව දැනගෙන ඉන්න ඕනේ MCQ point එකක් තියෙනවා. මේකෙදි කියනෝනේ අවර්ණශාරීය වායුවක් පිට කරලා තියෙනවා කියලා. දැන් A level syllabus එකේදී අපිට හම්බෙන අවර්ණශාරීය වායුව කියන එකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ පිට වෙලා තියෙන ඇමෝනියා කියන එක. සාමාන්‍ය පාස් papers කරපු ළමයට මේ පිට වෙච්ච වායුව අවර්ණශාරීය වායුවක් කිව්වහම මේක ඇමෝනියා කියන එක කාලයත් එක්ක ඒක එයන් නිකම්ම කියන්න පුළුවන්. එතකොට ඒ වගේම මෙතන තව පොයින්ට් එකක් තියෙනවනේ. දැන් භස්මයක් දැම්මහම ඇමෝනියා පිට වෙන්න නම් එතන ඇමෝනියම් ලවණයක් තියෙන්න ඕනේ. ඔයාලට උගන්වනකොට උගන්වලා ඇති ඕනෙම ඇමෝනියම් ලවණයකට
භස්මයක් එකතු කරාම ඇමෝනියා පිට වෙනවා. ඒකෙන් මේකේ උත්තරේ ගන්න පුළුවන් නයිට්‍රයිට් එකක් තියෙන ඇමෝනියම් ලවණයේ විදිහට තියෙන පළවෙනි උත්තරේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නෙට අදාළ සමීකරණය බලමු. ඊට අමතරව කියන්න ඕනේ මේකේ මේ ඔයාලා බලන්න ඕනේ රත් කරනකොට ඇමෝනියා පිට වෙන්නේ නැති විශේෂිත ඇමෝනියම් ලවණ 4ක් තියෙනවා. මේක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න ඕන. මේ ඇමෝනියම් ලවණ ටික හැරෙන්න ඕනෙම ඇමෝනියම් ලවණයක් රත් කරද්දී ඇමෝනියා පිට වෙනවා. මේ ඇමෝනියම් ලවණ 4 රත් කරා කියලා ඇමෝනියා පිට වෙන්නේ නැහැ. ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නෙට අවශ්‍ය සමීකරණය මේක. E සමානයි NH3 යට ලැම්ඩා ගුණ කිරීම L. E කියන්නේ මොකද්ද? ශක්තිය. N කියන්නේ ප්‍රෝටෝන මවුල සංඛ්‍යාව හෝ ප්‍රෝටෝන සංඛ්‍යාව. C ආලෝකයේ ප්‍රවේගය. ලැම්ඩා තරංගාමය. L කියන්නේ ඇවගාඩ්‍රෝ නියමය. මේකේ හොඳට උත්තර බලන්න කිලෝ ජූල් වලින්ද උත්තරේ තියලා තියෙන්නේ කියන එක. දැන් ඊට අමතරව මේකේ ඔයාලා මතක තියාගන්න පුළුවන් නම් ප්ලාන්ක් නියතයයි ඇවගාඩ්‍රෝ නියතයයි ගුණ කරාම එන අගය ආසන්නව මතක තියාගෙන ඉන්න. එතකොට ලේසි. ඒක 39.9යි වගේ අගයක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ සමීකරණයට මේ අගයන් ටික ආදේශ කරාම උත්තරේ එනවා 392 කිලෝ ජූල් කියලා. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3. ප්‍රධාන ශක්ති මට්ටම් වල තිබිය හැකි උපකවච කාක්ෂික ගාන උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අණුපිළිවෙලින් වෙන්නේ. දැන් මේකෙදි ඔයාලා මේක දැනගන්න. දැන් අපි කියමුකෝ ප්‍රධාන ශක්ති මට්ටම් ගාන n කියලා. ඒක උපශක්ති මට්ටම් ගානට සමානයි. ඒ කියන්නේ උපශක්ති මට්ටම් ගානත් n. කාක්ෂික ගාන හොයන්න කිව්වොත් ප්‍රධාන ශක්ති මට්ටමකගේ n කියලා ගත්තොත් කාක්ෂික සංඛ්‍යාව n වර්ගයෙන් ලැබෙනවා. ඊට පස්සේ අයිති ඉලෙක්ට්‍රෝන ගාන හොයන්න කිව්වොත් 2n වර්ගයෙන් ලැබෙනවා. ඊට පස්සේ මම තව අමතරව කරුණක් කියන්නම්. දැන් උපශක්ති මට්ටමකට අයිති මොන කාක්ෂිකයේද කියලා ඔයාලට හොයන්න ඕනේ නම් මෙන්න මේ සමීකරණයෙන් ඒක හොයන්න පුළුවන්. L සමානයි 0 සිට n ඍණ 1. උදාහරණයක් ගමුකෝ. දැන් අපි ගමු පළවෙනි n සමානයි 1යි කියලා. එතකොට 0 ඍණ 1 ඍණ 1නේ. එතකොට උත්තරේ කීයද 0යි. ඒ කියන්නේ ඒකේ තියෙන s කාක්ෂිකේ විතරයි. ඒ කියන්නේ පළවෙනි n සමානයි 1ට අදාළව තියෙන්නේ s කාක්ෂිකයක්. ඒක හොයන්නේ මෙහෙම. L සමානයි 0ක් එනවා නම් s. L සමානයි 1ක් එනවා නම් p. L සමානයි 2ක් එනවා නම් d. L සමානයි 3ක් එනවා නම් f. හරිද? ඒ විදිහට උත්තරේ ගත්තාම ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්. මේ බලන්න අගයන් මේ විදිහට ආදේශ කරාම දැන් මේකේ n සමානයි 3යිනේ. ඒතකොට උපශක්ති මට්ටම් ගාන 3යි. කාක්ෂික ගාන n වර්ගයෙන් ලැබෙනවා කියවනේ. එතකොට 3 වර්ගය 9යි. උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි n වර්ගයෙන් ලැබෙනවා. ඒ කියන්නේ 2 ගුණ කිරීම 9 18යි. එතකොට උත්තරේ එනවා 3 9 18 කියන්නේ උත්තරේ කීයද 2. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය අහනවා ප්‍රධාන ශක්ති මට්ටම් හා කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන සැකසීම පිළිබඳව පහත දැක්වෙන්න ඒවයින් කුමන වගන්තිය අසත්‍යද කියන එක. මේ ප්‍රශ්නවලදී හොඳට කියවන්න සත්‍ය අසත්‍ය කියන එක මාක් කරගන්න. නැත්තම් මට උනත් වෙලා තියෙනවා සමහර වෙලාවල් වලදී සත්‍යෙත් එක අසත්‍ය එක අහන්නේ සත්‍යයකට උත්තරේ ගහලා එනවා. හරිද? දැන් මේ ප්‍රශ්නේ කරන්න ඔයා මේ අර හුන්ගේ නීතිය, පවුලිගේ බහිස්කාර මූලධර්මය, ඊට පස්සේ අවුස්වාව් මූලධර්මයේ දන්නවනම් මේ ප්‍රශ්නේ කරන්න වට ලේසි. පවුලිගේ බහිස්කාර මූලධර්මය කියන්නේ යම් කාක්ෂිකයකට රඳවා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2 බවත් ඒවායේ බෑවුම්, ඒ කියන්නේ බෑවුම් කියන්නේ ඒවායේ දිශාව එකිනෙකට ප්‍රතිවිරුද්ධ වන බව තමයි පවුලිගේ බහිස්කාර මූලධර්මයෙන් කියවෙන්නේ. හුන්ගේ නියමයෙන් කියන්නේ ශක්තිය සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන ඉස්සෙල්ලම තනිවලු ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ යුගල් වෙනවා. ඒ කියන්නේ අපි කියමු උදාහරණයක් විදිහට 2p4 කියන එක ගමු. මේක ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා PS කියලා ගත්තොත් ඒකේ කාක්ෂික එකයි තියෙන්නේ. P කියලා ගත්තොත් කාක්ෂික 3ක් තියෙනවා. D කියලා ගත්තොත් කාක්ෂික 5ක් තියෙනවා කියන එක ඔයාලා දන්නවා. මේක ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනේ. හැබැයි 4 තිබ්බා කියලා ඕනේ විදිහට යුගලණය වෙන්න බෑ. ඉස්සෙල්ලම 3ක් ඇඩ් වෙනවා තනිව. ඊට පස්සේ තමයි යුගල් ඒ 3ම තනිව පිරුණාට පස්සේ ඉතුරු වෙන එක තමයි යුගල් වෙන්නේ. තේරුණාද? ඒකෙන් තමයි හුන්ගේ නියමයෙන් කියවෙන්නේ ඒක. ඊට පස්සේ අවුස්බාව් මූලධර්මය. ඒකෙන් කියන්නේ
උපශක්ති මට්ටම් වල කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන ඇතුළත් වෙන ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙන විදිහට. දැන් ඔයා දන්නවනේ ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙන විදිහට කියන්නේ මේකෙදි 1s කාක්ෂිකයට වඩා 2s වල ශක්තිය වැඩි. 2s ට වඩා 2p වල වැඩි. 2p ට වඩා 3s වල වැඩි. 3s ට වඩා 3p වල වැඩි. 3p ට වඩා 4s වල වැඩි. 4s ට වඩා 3d වල වැඩි. දැන් ඔයාලා දන්නවනේ 1s ට සම්පූර්ණයෙන් පිරුණාට පස්සේ 2s ට යනවා. 2s ට පිරුණාට පස්සේ 2p වලට යනවා. ඒ කියන්නේ කොහොමද වෙලා තියෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන ඇතුළත් වෙන්නේ ශක්තිය අර කාක්ෂිකවල ශක්තිය වැඩි වෙන විදිහට. දැන් අපි බලමුකෝ ප්‍රශ්නෙට ගිහින්. එකම ශක්තිය තියෙන කාක්ෂිකයක ඇති විටදී ඒවා ප්‍රථමයෙන් පිරෙන්නේ ඒ කාක්ෂිකයට එක ඉලෙක්ට්‍රෝනයේ බැගින් ඉලෙක්ට්‍රෝන බෑවුම් සමාන්තර වෙන විදිහට. ඒකෙන් කියවෙනවා පවුලිගේ බහිස්කාර මූලධර්මයයි හුන්ගේ නියමයයි දෙකේම එකතුවක් විදිහට තමයි මේ වාක්‍යය තියෙන එක හරි. පරමාණුක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංකය තියෙන්න බෑ. ඒක හරි. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිකාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය කියන ඒවා සමාන වුණත් ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයකට භ්‍රමණ ක්වොන්ටම් අංකය කියන එක කවදාවත් සමාන වෙන්න බෑ. මොකද එක කාක්ෂිකයක හිටියට එක කාක්ෂිකයක ඒ ඉලෙක්ට්‍රෝන දෙක ඉන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටනේ. ඒ හින්දා භ්‍රමණ ක්වොන්ටම් අංකය කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ හතරම සමාන වෙන්න බෑ, තුනක් සමාන වුණා. කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ පරමාණුක ශක්තිය අවුම් වෙන විදිහට. දැන් හුන්ගේ නියමයට අනුව කියනවා මොකද හුන්ගේ නියමයට අනුව අපිට කියනවා හුන්ගේ නියමයට අනුව කියන්නේ මොකද ශක්තිය සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන තනි තනිව ඇතුළත් වෙනවා කියලා. බහිස්කාර මූල ධර්මයෙන් කියනවා උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි ඒවා බෑවුම් සමාන්තර විදිහට. දැන් මේ විදිහට කාක්ෂිකයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන අපි තියලා තියෙනකොට පරමාණුක ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ ශක්තිය අඩු වෙන තරමට ඒ පරමාණුව මොකද්ද වෙන්නේ? ස්ථායි වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශය හරි. මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිරෙන පරමාණුවේ ශක්තිය අඩු වෙන විදිහට. ඊට පස්සේ ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඕනේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2n වර්ගයෙන් ලැබෙන එක හරි. 6 වෙනි ප්‍රශ්නේ කිව්වා. ප්‍රධාන ශක්ති මට්ටම් පිළිවෙලින් සම්පූර්ණයෙන් පිරීම. ඒක වැරදිනේ. දැන් මේ ප්‍රකාශය හරිනම් කොහොමද වෙන්න ඕනේ? 3s ට පිරෙනවා 3p ටත් පිරිලා 3d ටත් පිරිලා තමයි 4s ට පිරෙන්න ඕනේ. හැබැයි එහෙම වෙනවද? නෑ. එහෙනම් කොහොමද වෙන්නේ? 4s ට පිරිලා තමයි 3d ට පිරෙන්නේ. ඒ හින්දා අවුල්ෆ් බාව් මූල ධර්මයට අනුව පිළිවෙලින් සම්පූර්ණයෙන් පිරීම කියන එක වැරදි වෙනවා. හරි ළමයි 8 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ස්ට්‍රෝන්ජියම් කාබනේට බේරියම් කාබනේට පමණක් අඩංගු නියදියක ස්කන්ධය කීයද කියන්නේ 0.8යි. ඒ නියදියට වැඩිපුර තනු කම්ලයක් එකතු කරනවලු. ඒකෙදි පිටවෙච්ච කාබන් ඩයොක්සයිඩ් වායුවේ පරිමාව 0.112 ඝන ඩෙසිමීටර්. නියදී ස්ට්‍රෝන්ජියම් කාබනේට ස්කන්ධ ප්‍රතිශතය හොයන්න තියෙනවා. එතකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ වගේ ඕනෙම එක දැන් ওই වගේ ඡේදක ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට මොකක් හරි වායුවක් හරි මොකක් හරි පිට මොකක් හරි දැම්මහම පිට වුණා හරි රත් කරද්දි පිට වුණා හරි කිව්වොත් අපි ඒකේ සමීකරණය මුලින්ම ලියන්න ඕනේ. දැන් ස්ට්‍රෝන්ජියම් කාබනේට් වලනේ මට ස්කන්ධය හොයන්න කියන්නේ මම ඒක ස්කන්ධය දන්නේ නැති හින්දා x කියලා හිතමු. එතකොට දැන් දෙකේම ස්කන්ධය වල එකතුව 0.8යිනේ. එතකොට බේරියම් කාබනේට් වල ස්කන්ධය 0.8 ඍණ x කියලා ගමු. එතකොට පිට වෙච්ච මුළු කාබන් ඩයොක්සයිඩ් මවුල පරිමාව මවුල ප්‍රමාණය හොයන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙනවානේ කාබන් ඩයොක්සයිඩ් පරිමාව කියන දත්තේ. එතකොට පරිමාවක් මෞලික පරිමාවෙන් බෙදුවහම මවුල ගාන ගන්න පුළුවන්. දැන් මේකේ පරිමාව කීයද දීලා තියෙන්නේ? 0.112 ඝන ඩෙසිමීටර්. ඒක මෞලික පරිමාව වන 22.4න් බෙදුවහම අපිට එනවා පිටවෙච්ච මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 0.5යි මවුල කියලා. ස්ට්‍රෝන්ජියම් කාබනේට් වලින් පිටවෙච්ච ස්ට්‍රෝන්ජියම් කාබනේට මවුල ගාන හොයන්න පුළුවන්. ස්ට්‍රෝන්ජියම් කාබනේට ස්කන්ධය බෙදනවා ස්ට්‍රෝන්ජියම් කාබනේට වල මෞලික ස්කන්ධයෙන්. ස්ට්‍රෝන්ජියම් කාබනේට වල මෞලික ස්කන්ධය 148ක් එනවා. එතකොට දැන් ස්ට්‍රෝන්ජියම් කාබනේටයි කාබන් ඩයොක්සයිඩ් අතර ස්ට්‍රෝන්කියු මිතිය එකට එකක් හින්දා පිටවෙච්ච කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය මේකට සමානයි. මේ අගයට සමානයි. ඊට බේරියම් කාබනේට ගමු. බේරියම් කාබනේට අපි දැන් මවුල ප්‍රමාණයක් හොයන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණෙන්නේ. බේරියම් කාබනේට ස්කන්ධය කීයද? 0.8 ඍණ x. ඒක යාගේ මෞලික ස්කන්ධයෙන් බෙදුවාම එනවා මවුල ප්‍රමාණය.
එතකොට ස්ට්‍රෝකියු මිතිය එකට එකක් හින්දා මේකට අදාළව පිට වෙච්ච කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේ මවුල ප්‍රමාණයට සමානයි. එතකොට දැන් ඔයාලා හිතලා බලන්න පිට වෙච්ච මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කියන්නේ ස්ට්‍රොන්ජියම් කාබනේට් වලින් පිට වෙච්ච කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණයයි බේරියම් කාබනේට් වලින් පිට වෙච්ච කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණයයි එකතුවට සමාන වෙනවා. එතකොට මේ මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට මේ දෙන්නගේ එකතුව සමාන කරාම මට x වලාගේ ගන්න පුළුවන් x සමානයි ආසන්නව 0.56 කියලා. හැබැයි මගෙන් අහන්නේ ස්කන්ධේ නෙමෙයි ස්කන්ධ ප්‍රතිශතය. ස්කන්ධ ප්‍රතිශතයක් ගන්න නම් ඒ අදාළ කෙනාගේ ස්කන්ධේ මුළු ස්කන්ධයෙන් බෙදලා 100%න් ගුණ කරන්න ඕන. දැන් ස්ට්‍රෝන්ජියම් ස්කන්ධය කීයද 0.56යි ග්‍රෑම්. ඊට පස්සේ ඒක බෙදනවා මුළු ස්කන්ධයෙන්. ඒක 100%න් ගුණ කරාම උත්තරේ එනවා 170යි කියලා. ඒ අනුව මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 3. ඊළඟ ප්‍රශ්නේ බලන්න 9 වෙනි ප්‍රශ්නේ. ආවර්තිතා වගුවේ 3D ගොනුවේ තියෙන මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත දී අතර දී ඇති ප්‍රකාශන වලින් කුමක් සත්‍ය නොවේද? අසත් එක අහන්නේ. දැන් මේකේ කෙටි ක්‍රමයක් තියෙනවා. ස්කැන්ඩියම් ඉඳලා ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රොමියම්, මැංගනස් කියන ඒවල උපරිම ඔක්සිකරණ අංකය මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ස්කැන්ඩියම් කියන්නේ 21නේ. ඒ 21 ඉලක්කම් දෙක තියෙනවානේ 2යි 1යි එක එකතු කරාම ධන 3යි. එතකොට ස්කැන්ඩියම්ට අදාළ උපරිම ඔක්සිකරණ අංකය ධන 3යි. ටයිටේනියම් කියන එක කීවෙනි කෙනාද 22 වෙනියනේ. ඒකේ 2යි 2යි එකතු කරාම ධන 4යි. එතකොට උපරිම ඔක්සිකරණ අංකය ධන 4යි. වැනේඩියම් කියන්නේ 23 වෙනියනේ. 2යි 3යි එකතු කරාම 5යි. ඒ කියන්නේ එයාගේ උපරිම ඔක්සිකරණ අංකය ධන 5යි. ඔන්න ওই විදිහට ගත්තාම ක්‍රොමියම් වල එනවා ධන 6යි කියලා, මැංගනස් වල එනවා ධන 7යි කියලා. ඔන්න ඔය විදිහට ස්කැන්ඩියම් ඉඳලා මැංගනස් දක්වා උපරිම ඔක්සිකරණ අංක අපිට හොයාගන්න පුළුවන්. අපි බලමු දැන් එක එක්කෙනා මෙයාලගේ කාණ්ඩාංක මොනවාද කියලා. ස්කැන්ඩියම් ඉන්නේ 3 වෙනි කාණ්ඩේ. ටයිටේනියම් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. වැනේඩියම් කියන්නේ 5 වෙනි කාණ්ඩේ. ක්‍රොමියම් 6 වෙනි කාණ්ඩේ. මැංගනස් 7 වෙනි කාණ්ඩේ. එතකොට බලන්න ඒ කාණ්ඩාංකය එයාගේ උපරිම ඔක්සිකරණ අංකයට සමානයි නේද? ඒ හින්දා පළවෙනි ප්‍රකාශය ඉවරයි. ඊට පස්සේ බලන්න ෆෙරස්, කොබොල්ට්, නිකල්, කොපර්, සින්ක් කියන අය. මේ අයගේ උපරිම ඔක්සිකරණ අංක බලා ගන්න. ෆෙරස් ධන 6යි, කොබොල්ට් ධන 4යි, නිකල් ධන 4යි, කොපර් ධන 4යි. දැන් බලමු කාණ්ඩාංක මොනවද කියලා. ෆෙරස් 8, කොබොල්ට් 9, නිකල් 10, කොපර් 11. ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ප්‍රශ්නේ කියන්නේ ෆෙරස්, කොබොල්ට්, නිකල්, කොපර්, සින්ක් කියන මූලද්‍රව්‍යවල ඉහළම ඔක්සිකරණ අවස්ථාව ඒක අයිති කාණ්ඩාංකයට වඩා කුඩයි. ඒ ප්‍රකාශය හරි නේද? එතකොට ඊළඟ එකෙන් කියනවා 4යි හිස්ව පවතිනවා සංයුක්ත ඉලෙක්ට්‍රෝනේ 3D කාක්ෂිකවල තියෙනවා. ඒක ඔයාලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන මං හිතනවා හැමෝට මේ පාර්ට් එක පුළුවන් කියලා. 4 වෙනි එක බලන්නකෝ. ඉහළම ඔක්සිකරණ අවස්ථාව ඒ කියන්නේ ඉහළම ඔක්සිකරණ අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍යවල මැංගනේට, ඩයික්‍රෝමේට, ක්‍රෝමේට කියන ඒවා හොඳ ඔක්සිහාරක නෑ. මැංගනේට, ඩයික්‍රෝමේට, ක්‍රෝමේට වගේ ඒවා හොඳට ඔක්සිහරණය වෙන්න බලන්නේ. එයාලා හැමතිස්සෙම බලන්නේ එයාලා ඔක්සිහරණය වෙලා තව කෙනෙක් ඔක්සිකරණය කරන්න. ඒ හින්දා එයාලා හොඳ ඔක්සිහාරක නෙවෙයි හොඳ ඔක්සිකාරක. ඒ වගේම නිකල් ධන 2, සින්ක් ධන 2 වගේ අය කැමති ඔක්සිකරණය වෙන්න. එයා ඔක්සිකරණය වෙන්න කැමති කෙනෙක්ින්ද එයාලා හොඳ ඔක්සිකාරක නෙවෙයි හොඳ ඔක්සිහාරක. පස්වෙනි ප්‍රකාශය බලන්න. 3D ගොනුවේ මූලද්‍රව්‍ය අතුරින් සින්ක් වලට අඩුම ද්‍රවාංක තියෙනවා. ඒ ප්‍රකාශය බලන්න. සින්ක් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිව්වහම මට එනවා 4s2 3D 10 කියලා. මේක ස්ථායී ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් වෙනවා. ඒ වගේම මේකෙදි දැන් බලන්න 4s වලත් ඉලෙක්ට්‍රෝන දෙක යුගල් වෙලා තියෙන. 3D වල තියෙන ඉලෙක්ට්‍රෝන ටිකත් ඔක්කොම යුගල් වෙලානේ. ඒ කියන්නේ මොකද්ද? ලෝහක බන්ධනය හදන්න යාදායක වෙන සචල ඉලෙක්ට්‍රෝන ගාන අඩු වෙනවා. එයාගේ තියෙන ඔක්කොම තියෙන්නේ යුගල් වෙච්ච ස්ථායී වින්‍යාසයක්. ඒ හින්දා සපේන සචල ඉලෙක්ට්‍රෝන ගාන මත රඳා පවතිනවනේ ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය. එතකොට දැන් සචල ඉලෙක්ට්‍රෝන ගාන අඩු වෙනවා කියන්නේ ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනවා. ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනවා කියන්නේ ලෝහවල තියෙන ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. ඊට අනුව එතකොට මේ ප්‍රකාශය හරි නේද? එතකොට සින්ක් තමයි 3D ගොනුවේ ගත්තොත් අඩුම ද්‍රවාංක තාපාංක තියෙන මූලද්‍රව්‍ය. ඊට පස්සේ කියනවා 10 වෙනි ප්‍රශ්නේ.
එතකොට මේකට 9ට උත්තරේ වෙන්නේ 4. අසත් එකනේ අහන්නේ. 10 වෙනි එක ගන්න කැල්සියම් ඔක්සයිඩ් වල සම්මත උත්පාදන එන්තැල්පියට අනුරූප රසායනික ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනසද මොකද්ද රසායනික ප්‍රතික්‍රියාව කියලා අහනවා. සම්මත උත්පාදන එන්තැල්පිය කියන්නේ සම්මත තත්ත්වය යටතේදී සංයෝගයක මවුල එකක්. ඒක සමන්විත ස්ථායීම බහුරූපී ආකාර වලින් සෑදීම සම්බන්ධ එන්තැල්පිය. දැන් ගමුකෝ කැල්සියම් ඔක්සයිඩ් කියන එක. කැල්සියම් ඔක්සයිඩ් කියන එක සැලකුවාම කැල්සියම් ඔක්සයිඩ් හැදිලා තියෙන්නේ කැල්සියම් සහ ඔක්සිජන් වලින්නේ. කැල්සියම් ඔයාලා දන්නවා ස්වභාවී ස්ථායීම විදිහට ඉන්නේ සොලිඩ් එකක් විදිහට. ඔක්සිජන් කියන එක ඉන්නේ ගෑස් එකක් විදිහට. ඒ වගේම මෙතන මවුල එකක් කියලා කියනවනේ. එහෙනම් මෙතන හැදෙන්න ඕනෙත් කැල්සියම් ඔක්සයිඩ් මවුල එකක්. එතකොට ඒ මවුල එකක් හැදෙනකොට ඒක තුලිත කරලා බලන්න. ඒක තුලිත කරලා බැලුවහම එනවා මොකද්ද? මේක. මේ විදිහට සමීකරණය එනවා. එතකොට ඒ විදිහට සමීකරණය ආවහම ඔයාලට පේනවා පළවෙනි එක වැරදි. මොකද එතන මොකද්ද තියෙන්නේ? කැල්සියම් ධන 2 ගෑස් ඕරින 2 ගෑස්. කැල්සියම් ධන 2 විදිහට ඉන්නේ මේ ගෑස් විදිහට ඉන්නේ. ඊට පස්සේ කැල්සියම් ගෑස් විදිහට ඉන්න තියෙන දෙකත් වැරදි. තුනේ බලන්න කැල්සියම් සොලිඩ් ධන O ගෑස්. ඒ කියන්නේ O පරමාණුවක් විදිහට නෙමෙයි O2 විදිහට ඉන්නේ. හින්දා 3 වැරදි. 4 බලන්න කැල්සියම් ඔක්සයිඩ් මවුල 2ක් හැදෙනවා. ඒ හින්දා ඒක වැරදි. 5 බලන්න 5 හරියටම හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 5. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ප්‍රශ්න 10 සාකච්ඡා කරමු.